හරි. අද අපි කතා කරන්න යන්නේ 2018 පොළොල් පේපරේ ආපු සමගාමී සමීකරණ ගාන. ඒතර මොකද්ද මේ සමගාමී සමීකරණයක් කියන්නේ? ඒතර සමගාමී සමීකරණයක් කියන්නේ සමීකරණයක් කියන්නේ මොකද්ද? සමීකරණයක් කියන්නේ නොදන්නා පදයක් තියෙන මොකක් හරි සම්බන්ධයක් නේ. මේ වගේ එකක් නේ. x ධන 5 සමාන 8. මේ තියෙන්නේ නොදන්නා පද එකයි මෙතන තියෙන්නේ x විතරයි. ඒතර මේ තියෙන්නේ අපි ඔකට කියනවා සරල සමීකරණයක් කියලා. සමගාමී සමීකරණ කියන්නේ සමගාමී සමීකරණ යුගලයක් කියන්නේ නොදන්නා පද දෙකක් තියෙනවා. x ධන 5 x ධන y සමානයි 10. හරි. තව එකක් තියෙනවා x ධන 2 y සමානයි 12. මේ තියෙන නොදන්නා පද දෙකක් තියෙනවා. සමීකරණ දෙකක් ඕන එහෙනම් මේ නොදන්නා පද දෙක විසඳන්න. හරි. මේ වගේ සමීකරණ යුගලයකට අපි කියනවා සමගාමී සමීකරණ යුගලයක් කියලා. එතකොට මේ ගානේදී කරන්නේ මේ වගේ සමීකරණ දෙකක් හදලා ඔය දෙක විසඳන එක. සමීකරණයක් විසඳනවා කියන්නේ මොකද්ද? සමීකරණයක් විසඳනවා කියන්නේ ඒකේ තියෙන නොදන්නා පදවලට උත්තරයක්, අගයක් හොයන එක. හරි. අපි බලමු මේ 2018 ආපු ගාන මොන වගේද කියලා. එතකොට මේ ගානක් හදද්දී ඔයා ඉස්සොරම ගාන කියවද්දි ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන පොඩි සටහනක් දා ගන්නවා සටහනක් දාගන්න. හරි. ඒ කියන්නේ පොඩි අයිඩියා එකක් ගන්න. ගාන සම්බන්ධව අදහසක් ගන්න ඔළුවට එහෙම දෙයක් සටහනක් දාගන්න ඇත්තටම ඒක මාර වටිනවා. හරි. සිංහලෙන් කියන දේ තේරුම් අරගෙන අපි සම්බන්ධතා දෙකක් ලියන්න ඕනේ. මේ සම්බන්ධතා දෙක තමයි මේ සමීකරණ දෙකක් විදිහට අපි ගන්නෙ. ඊට පස්සේ මේ සමීකරණ දෙක විසඳන්න ඕන. කොහොමද විසඳන්නේ කියලා බලමු. අපි ඉස්සෝරම දැන් මේ ගානට අදාළව ගොඩනගා ගන්න ඕන සම්බන්ධතා දෙක ගොඩනගාගෙන ඉමු. හරි. මේකේ ගාන කියනවා ගාන බලාගන්න. ගාන කියනවා ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ 4 පහර සහ 6 පහර සංඛ්‍යාව 28කි. අපි ගාන කියවනවා එක්කම පොඩි අදහසක් ලියාගෙන යමු. මේකෙදි මොකක්ද කියන්නේ මැච් එකක් ගහලා මැච් එක දිනපු ටීම් එක 4 පහර සහ 6 පහර සංඛ්‍යාව 28කි. 4 පහර 4 පහර යම් කිසි ගණනක් ගහලා කීයක්ද ගහලා තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. 4 පහරයි 6 පහරයි වල එකතුව 6 පහරයි වල එකතුව 4 පහර ගණනක් ගහලා යම් කිසි 6 පහර ගණනක් ගහලා යම් කිසි මේ දෙකේ එකතුව අපිට දීලා තියෙනවා කීයක් කියලාද? 38ක් කියලා. හරි. 4 පහර ගණන දන්නෙත් නැහැ 6 පහර ගණන දන්නෙත් නැහැ තාම. හරි. ඊට පස්සේ කියලා 4 පහර වලින් සහ 6 පහර වලින් පමණක් ගත් ලකුණු සංඛ්‍යාව 170යි කියලා. එතකොට 4 පහර වලින් ලකුණු ගානයි 6 පහර වලින් ලකුණු ගානයි එකතුව කීයක් කියලා අපිට දීලාද? 176යි කියලා දීලා. මේ මොකද්ද කරේ අපි ඉස්සොරම දීලා තිබ්බ එක නිකන් අර දලව අපි ලියාගත්තා. මොකද්ද මේ දීලා තියෙන්නේ කියලා. හරි. 4 පහර යම් කිසි ගණනක් කීයක්ද කියලා අපි තාම දන්නේ නැහැ. ගණනක් තියෙනවා. 6 පහර යම් කිසි ගණනක් තියෙනවා. ඒ දෙකේ එකතුව 38යි. හරි. එතකොට 4 පහර වලින් ගත්ත යම් කිසි ලකුණු ගානක් තියෙනවා. 6 පහර වලින් ගත්ත යම් කිසි ලකුණු ගානක් තියෙනවා. මේ දෙකේ එකතුව 170යි. ගාන කියවගෙන යනවා. කොහොම ගාන කියවගෙන යද්දී රෝමිලක්කන් එකෙන් අපෙන් අහනවා 4 පහර සංඛ්‍යාව xද? මම පැත්තක දාන්නම් මෙහෙම 4 පහර සංඛ්‍යාව අපිට දීලා. සංඛ්‍යාව එහෙම නැත්නම් ගණන. කීයද? x. හරි. 4 පහර සංඛ්‍යාව x. 6 පහර සංඛ්‍යාව මේ දෙක
මේ දත්ත දෙක අපිට වැදගත් මාර විදිහට. හරි. මොකද්ද දීලා තියෙන්නේ? 4 පහර සංඛ්‍යාව x 6 පහර සංඛ්‍යාව y. මේ මැච් එක දින්න ටීම් එක ගහලා තියෙන 4 පහර සංඛ්‍යාව කීයද? x. ඒක අපි දන්නේ නැහැ. ඒක අපිට මෙහෙම ගන්න කියලා x කියලා ගන්න කියලා දීලා නේ ගානේ. හරි. 6 පහර සංඛ්‍යාව y කියලා ගන්න කියලා දීලා. දැන් අපි ආයෙමු මේ දාගත්ත සටහනට 4 පහර යම් කිසි ගණනක් නේ. කීයක්ද? x ගණනක් නේ. එහෙනම් මෙතන අපිට දාගත්ත හැකි x. x දාන 6 පහර යම් කිසි ගණනක් නේ. කීයක්ද? y කියලා දීලා නේ. y. ඔය දෙක එකතු කීයක් කියලා දුන්නද අපිට? 38ක් කියලා. මෙන්න අපිට ආවා කෙලින්ම පළවෙනි සමීකරණය නේ. සමීකරණයක් මේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ මේකට 4 පහර වලින් ගත්ත ලකුණු. මට කියන්නකෝ 4 පහරක්. හරි 4ක් ගැහුවොත් එන්නේ ලකුණු කීයද? 4ක් නේ. 4 පහර දෙකක් ගැහුවොත් ලකුණු 8ක් එනවා. 4 පහර තුනක් ගැහුවොත් ලකුණු 12ක් එනවා. මොකක් වෙලාද මේ එන්නේ? 4 එකක් ගැහුවොත් එන ලකුණු 4යි. 4 දෙකක් ගැහුවොත් එනවා ලකුණු 4 වරක් 2 8යි. 4 තුනක් ගැහුවොත් 4 වරක් 3 12යි. 4 කීයක් ගහලද x ගණන. එහෙනම් එන ලකුණු ගාන හොයාගන්න අපි මොකද කරන්නේ? 4 ගුණ කරනවා x ගේ. ඒ කියන්නේ 4x. එහෙනම් 4 පහර වලින් ආව ලකුණු කියන්නේ කීයද? කොහොමද හොයාගන්නේ? මේ කිවි? හරි. 4 පහර 1කින් 4යි. එහෙනම් 1කින් 4යි x ගණනකින් එනවා ලකුණු 4x. ඒ විදිහටම 6 පහර 1කින් 6යි 2කින් 12යි 3කින් 18යි 6 ගුණ වෙලා නෙන්නේ ගණනේ. ඒ කියන්නේ ගහපු ගණනේ. එහෙනම් y ගණනක් ගහලා එහෙනම් 6 පහර වලින් එන ලකුණු ගාන 6යි y. මුළු ලකුණු සංඛ්‍යාව 176යි. මේක සමීකරණය ලිව්ව ගමන් මම බලන්න ඒක සුළු වෙනවද කියලා. ඒක සුළු වෙනවා නම් එතරම් සුළු කරලා දාන්න. දැන් මේක මට පේනවා දෙකෙන් බෙදෙනවා නේ. දෙකෙන් බෙදුනහම 2x ධන 3y සමානයි. මෙතන දෙකෙන් බෙදුමු 17 දෙකෙන් බෙදුනහම කීයද? 14 දෙකේවා 8යි 8 වරක් 2 16යි ඉතුරුයි එකක්. ඒකයි මෙතන 6යි කියන්නේ 16යි. 16ට දෙවරක් 8යි. මේක තව දුරටත් සුළු වෙන්නේ නැහැ නේ. මෙන්න ආව අපිට දෙවෙනි සමීකරණය. සමීකරණ 1යි සමීකරණ 2යි. පළවෙනි ගාන හදලා ඉවරයි නේ. රෝමි ලක්කම් 1 කියන්නේ අපිට සමීකරණ යුගලයක් ගොඩ නගන්න. මෙන්න රෝමි ලක්කම් 1ට උත්තරේ. හරි. ඔක ලියාගෙන රෝමි ලක්කම් 2ට අපි යමු. රෝමි ලක්කම් 2ට එමු. පළවෙනි සමීකරණයේ විදියට ආවේ අපිට x ධන y සමානයි 38යි. ඒක හරි. රෝමි ලක්කම් 2ට යමු. පළවෙනි සමීකරණය ආව අපිට හරි මම ලියාගත්තා ආපු සමීකරණ දෙක. ඊට පස්සේ රෝමි ලක්කම් 2කින් කියන්නේ අපිට මේකේදී සමගාමී සමීකරණයේ යුගලය විසඳීමෙන් 4 පහර සංඛ්‍යාවත් 6 පහර සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. අපි දන්නවා ගහපු 4 පහර සංඛ්‍යාව කියන්නේ x නේ. අර තියෙන්නේ. ගහපු 6 පහර සංඛ්‍යාව කියන්නේ y. එහෙනම් අපිට දැන් තියෙන්නේ මේ සමීකරණ දෙක විසඳලා. විසඳනවා කියන්නේ x ගේ y ගේ උත්තර හොයනවා කියන්නේ. x ගේ y ගේ උත්තර හොයලා ගහපු 4 පහර සංඛ්‍යාව කීයද? 6 පහර සංඛ්‍යාව කීයද කියලා හොයන්නේ. කොහොමද හොයන්නේ?
සමගාමී සමීකරණ දෙකක් විසඳද්දී ඔයා කරන්න ඕන එක්ක x තෝරගන්න එක්ක y තෝරගන්න. ඔයා කැමති එකක් තෝරගන්න. හරි. තෝරාගෙන සමීකරණ දෙකේ ඉන්න දැන් මම තෝරගත්ත කියන්නේ x. සමීකරණ දෙකේ ඉන්න x වල සංගුණක සමාන කරනවා. සංගුණකය කියන්නේ මොකද්ද? ඒ කියන නොදන්නා පදය xy කියන නොදන්නා පදය ගුණ වෙලා තියෙන සංඛ්‍යාව. දැන් මෙතන තියෙන සංඛ්‍යාව කීයද? කීයක්වත් නැහැනේ. කීයක්වත් නැහැ නෙමෙයි. ඇත්තටම තියෙන්නේ ඕක එකකින් ගුණ වෙලා. එක ගුණ කිරීම x කියන්නේ කීයද? x. එහෙනම් x වල මෙතන සංගුණකය කීයද? 1. මෙතන 4x සංගුණකය. 4 වරක් x නේද 4x වෙන්නේ. එහෙනම් 4x සංගුණකය 4යි. මොකද්ද කරන්න ඕනේ නම් මේ දෙක විසඳන්න සංගුණක දෙක සමාන කරගන්න. ඒ කියන්නේ මෙතන තියෙන එක මං ගේන්න ඕන කීයටද? 4 දක්වානේ. 4 දක්වා ගේන්න. ඒකට මම මොකද්ද කරන්න ඕන? එක්කෙනාගේ බලන්න x වල බැලුවා නම් ඇති. එහෙනම් මම පළවෙනි සමීකරණය ගුණ කරනවා කීයෙන්ද? 4ෙන්. ඇයි එහෙම කරේ? x වල සංගුණකය 4 බවට පත් කරගන්න. ඒතර මොකද වෙන්නේ? මම මෙහෙම ගුණ කරන්න x ධන y කියන සම්පූර්ණ එක ගුණ කරන්න ඕන 4ෙන්. හැබැයි මේ පැත්තේ විතරක් 4ෙන් ගුණ කරලා බෑ. මේක සමීකරණයක් කියන්නේ හරියට සමතුලිත තරාදියක් වගේ දෙයක් නේ. එක පැත්තකට මොකක් හරි දෙයක් කරොත් අනිත් පැත්තට ඒ දෙයම කරන්න ඕන. ඒතර මම මේක ගුණ කරා 4ෙන් මේ පැත්තත් ගුණ කරා 4ෙන්. මේක කොහොමද වරහන සුළු කරන්නේ? මේ 4ෙන් මෙයත් ගුණ වෙන්න ඕන, මෙයත් ගුණ වෙන්න ඕන. 4 වරක් x 4යි x මෙතන ධනයි ධනයි ධන 4 වරක් y 4යි y සමානයි 37 4ෙන් ගුණ කරමු 4 වරක් 8 32න් 2 දානවා ඉතුරුයි 3ක් 4 වරක් 3 12යි 3යි 15යි කියලා එනවා. මම මේක නිකමට දාගන්නම් තුන්වෙනි සමීකරණය කියලා. හරි. දැන් මොකද උනේ? මෙතන 4යි x මෙතනත් 4යි x x ගේ සංගුණක දෙක මොකද උනේ? සමාන කර ගත්තා. දැන් එහෙනම් අපි සමීකරණ දෙක විසඳමු. දැන් විසඳන්නේ කොහොමද? සංගුණක සමාන කරගත්තා. ඊළඟ පියවර තමයි මේ සමාන කරගත්ත සංගුණකය අයින් කරන එක. කියන්නේ මේ සමාන කරගත්ත සංගුණකය තමයි දැන් අපිට අයින් කරන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕන මේ දෙන්නගේ ලකුණ බලන්න. ලකුණ සමානයි නම් සමීකරණ දෙක අඩු කරන්න. ලකුණ අසමානයි නම් සමීකරණ දෙක එකතු කරන්න. ඒතකොට ලකුණු සමානයිනේ. මෙයාගේ තියෙන්නේ ධන ලකුණක්, ධන ලකුණක්. හරි. ඒක ධන ඒක දාන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඒතකොට ධන ලකුණු දෙකක් තියෙන එහෙනම් සමීකරණ දෙක අඩු කරන්න. ඒතකොට ඔයා සාමාන්‍යයෙන් පුරුදු වෙන්න වැඩි එකෙන් ඒ කියන්නේ ලොකු ඉලක්කමක් තියෙන එකෙන් පොඩි ඉලක්කමක් තියෙන එක අඩු කරන්න. මෙයාගේ 170 මෙයාගේ 150 තියෙන. එහෙනම් අපි 2ෙන් 3 අඩු කරමු. එතන අඩු ගන්නම්ම 2ෙන් 3 අඩු කරනවා. හරි. එතකොට 4යි x ධන 6යි y අඩු කිරීම දැම්ම ගමන් අනිවාර්යෙන් මතක් කරලා දාන්න මොකද්ද? වරහන 4යි x ධන 4යි y සමානයි 176න් අඩු කරන්න ඕන 152ක්. වරහන ඉවත් කරගෙන 4යි x ධන 6යි y මෙතන ඍණයි ධනයි ඍණ 4යි x ඍණයි ධනයි ඍණ 4යි y සමානයි 5න් 2ක් 4යි 7න් 5ක් 2යි 1න් 1ක් 0යි. මෙතන මොකද වෙන්නේ? ධන 4යි x ට ඍණ 4යි x කැපෙනවා. මෙතන 6යි y ගෙන් 4යි y අඩු වුණාම මට එනවා 2යි y සමානයි 24යි කියලා. මම මෙතනින් යන්න 2යි y සමානයි 24යි නම් සමානයි 24යි නම් y ව හොයන්න මොකද කරන්න ඕන? y දැන් දෙකත් එක්ක මොකක් කළා තියෙන්නේ ಗುಣ වෙලානේ. ಗುಣ කිරීමක් අයින් කරගන්න සමීකරණයේ ಗುಣ කිරීමක් අයින් කරගන්න අපි කරන්න ඕන බෙදීමක්. එහෙනම් බෙදන්න ඕන කීයෙන්ද බෙදන්න ඕන? එහා සමාන සංඛ්‍යාවකින් එහා සමාන සංඛ්‍යාව 2. සමීකරණයක් එක පැත්තක් විතරක් එක පැත්තකට විතරක් දෙයක් කළා බෑ. එහෙනම් අනිත් පැත්තට තේ දෙයම කරන්න ඕන මෙතනවා 2. හරි. ඒතකොට 2ට 2ට 1යි 1යි y සමානයි උත්තරේ එනවා 12ක් කියලා. මොකද්ද මේ y කියන්නේ? ඔයා මෙතන මේ y ගේ උත්තරේ ගත්තම ඔයා එතන ලියලා දාන්න. මොකද්ද උත්තරේ? හරි.
y කියන්නේ මොකද්ද? නෑ මෙතන ඇත්තටම ලියුව හින්දා ඇත්තටම ලියන්න ඕනෙත් නෑ. ඒ උනාට අර ගානේ අහන්නේ අපෙන් 6 පහර සංඛ්‍යාව මොකද්ද 4 පහර සංඛ්‍යාව මොකද්ද කියලානේ. ඒතර ඔයා පිළිවෙලයි ඒක ලියනවා නම් ඇත්තටම නේ. ඒතර ඔයා මෙතන ලියන්න මම මේ ටික මකාගෙන ඉන්නවා. මකාගෙන ඉන්නවා. හරි y සමාන 12 කියලා නෑ. ඒ කියන්නේ 6 පහර සංඛ්‍යාව 6 පහර සංඛ්‍යාව සමානයි 12යි. දැන් මොකද කරන්නේ? දැන් ඔය ගත්ත y සමානයි 12 ඔයා අර හදපු සමීකරණ තුනක් තියෙනවානේ ඇත්තටම. තුනෙන් කැමති එකකට ආදේශ කරන්න. ඒතර මට පේනවා ඔතනින් ඇත්තටම ලේසි පළවෙනි සමීකරණයට ආදේශ කරන්න නේ. පළවෙනි සමීකරණේ ලොකු දේවල් නැහැ. එකට ආදේශයෙන් හරි එකට ආදේශයෙන් පළවෙනි සමීකරණේ තිබ්බේ x ධන y සමානයි 38 නේ. ඕනේ තිබ්බේ. එතකොට y සමානයි 12 y වෙනුවට දානවා 12 නේ. y වෙනුවට දැම්මා කීයද? 12. සමානයි 38. දැන් බලන්න. දැන් අපි මෙතනදී හොයන්නේ x නේ. x දැන් නොදන්නා පදයක් විදිහට තියෙන්නේ. දැන් x හොයන්න මොකද කරන්න ඕන? x ට එකතු වෙලා 12. එහෙනම් මේ එකතු වෙච්ච 12 අයින් කරගන්න ඕනේ. එකතු කිරීමක් අයින් කරගන්න සමීකරණය මොකද කරන්නේ? අඩු කිරීමක් දානවා. කීයක්ද අඩු කරන්න ඕන? ඒ හා සමාන සංඛ්‍යාව. කීයක්ද? 12. එක පැත්තකට විතරක් දෙයක් කරලා පුළුවන් ද සමීකරණය බෑ. අනිත් පැත්තටත් කරන්න ඕන ඒ දෙයම. නේ? ඒතර 12ට 12 අයින් වෙනවා, කැපෙනවා. x සමානයි 38න් 12ක් ගියාම 8න් 2ක් 6යි, 3න් 1ක් 2යි. x සමානයි 26යි කියලා එනවා. මොකද්ද මේ x කියන්නේ? කියන්නේ එක 4 පහර ගණන. එහෙම නැත්නම් 4 පහර සංඛ්‍යාව සමානයි 26යි. ඔන්න අපේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ හරි වෙනම සොයන්න. හරි. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. රෝමි ලක්කම් 3 කියන්නේ මොකද්ද? රෝමි ලක්කම් 3 කියන්නේ පරාජය වූ කණ්ඩායම ගැසූ 6 පහර සංඛ්‍යාව හේලු. එය මෙන්න මේම අසමානතාවක් දීලා තෘප්ත කරනවලු. තෘප්ත කරනවා කියන්නේ ඒක ඇත්තයි කියලා පෙන්නනවායි කියන්නේ. එම කණ්ඩායමට ගත හැකි වූ උපරිම 6 පහර සංඛ්‍යාව සොයන්න. හරි. 6 පහර ගහපු 6 පහර ගන්න ඒ කියලා දීලානේ. සරලවම තියෙන්නේ ඔය අසමානතාව විසඳන්නේ. කොහොමද බලමු අපි අසමානතාව විසඳන්නේ? ඒතර උතන තියෙන අසමානතාව දෙවතාවක් 2a ඍණ 5 ධන 3a කුඩයියෝ සමානයි 54. කොහොමද තියෙන්නේ? බලමු අපි ඕක විසඳන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේකත් හරියට නිකන් සමීකරණයක් වගේ. වෙනස මෙතන අසමානතා ලකුණක් තියෙන එක. හරි. ඉස්සෝරම අපි මේක සරල කරගමු. සරල කරගද්දී මෙතන මේ a තියෙන පද එක තැනකට ගමු. ඒකට ඉස්සෝරම මම මේ වරහන සුළු කරගන්නම්. මේ දෙකෙන් මෙයාවත් ගුණ වෙන්න ඕන මෙයාවත්. දෙකෙන් 2a ගුණ වුණාම කීයද උත්තරේ? 4යි a. දෙකෙන් 5 ගුණ වුණාම උත්තරේ 10යි. ලකුණ මොකද්ද? මෙතන ධන මෙතන ඍණ. ධනයි ඍණයි ඍණ. ධන 3යි a 54 තියෙනවා. හරි. එතකොට a තියෙනවා එක තැනකට ගන්න. සජාතීය පදනේ 4යි a ධන 3යි a. කීයද? 7යි a. හරි. ඍණ 10 54. සමීකරණයක වගේම දැන් එක එක එලවගමු.
ඒ වලට එළියෙන් ඉන්නේ කවුද? ඍණ 10ක් තියෙනවානේ. එලවා ගමු අපි ධන 10ක් දාලා. එක පැත්තකට විතරක් දාලා බෑ. මෙතනදිත් දෙපැත්තටම දාන්න ඕන. ඍණ 10ට ධන 10යි ගියා. මෙතනින් එනවා 54 10ක් එකතු වුණාම 64යි. මෙතන තියෙනවා 7යි. ඒව තමයි තනි කරගන්න ඕන. බෙදනවා 7ෙන්. බෙදනවා 7ෙන්. ඒ කුඩයි හෝ සමානයි 64 7ෙන් බෙදන්න ඕන. 64ට 7 වරක් කීයද? 9යි. 9 වරක් 7 63යි. ඉතුරුයි 1ක්. ඒ එකට බිංදුවක් ගෙනාවා 10ට 7 ඒවා 1යි. 1 වරක් 7 7යි. ඉතුරුයි 3ක්. දශම තියලා තියෙන බිංදුවක් ගෙන හැකි 30ට 7 වරක් 4යි. 28යි. ඉතුරුයි 2ක්. 20ට 7 වරක් ආය 2යි. ඇතිනේ ඔය 9.14යි. මෙච්චර හොයන්න ඕනේ නෑ. ඇත්තටම 1 ස්ථානයක් තිබ්බනම් ඇති. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මොකද්ද? ගහපු උපරිම හයේ පහර සංඛ්‍යාවනේ. දැන් මේකේ තේරුම මොකද්ද? මේ මෙච්චර දශම ඇත්තටම ඕනේ නෑ බොරුවට. ඔහොම තිබ්බ නෑ. හරි 9.1 තිබ්බ නෑ. එතකොට අපෙන් අහන්නේ ගහන්න පුළුවන් වෙච්ච උපරිම හයේ පහර සංඛ්‍යාව. අපිට මුලින් කිව්වා හයේ පහර ඒ ගණනක් ගැව්වා කියලානේ. එතකොට මේකේ තේරුම මොකද්ද? මේ ආපු අසමානතාවේ තේරුම. ඒවල අගය අඩුයි මේකේ අදහස අඩුයි මේක අදහස සමානයි කියන්නේ නේ. ඒවල අගය අඩුයි හෝ සමානයි 9.1. ඒ කියන එකේ උත්තරය ඒ කියන එකේ අගය 9.1 කියන එකට වඩා අඩුයි හෝ සමානයි. සමාන වෙන්න පුළුවන්ද? බෑ නේද? ඇයි බෑ කියන්නේ? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ පරාජය වෙච්ච කණ්ඩායම ගහපු මොනවා ගන්නද? හයේ පහර ගන්නනේ. හයේ පහර ගණනක් දශම වෙන්න පුළුවන්. හයේ පහර එකක් ගන්නවා. හයේ පහර දෙකක් ගන්නවා. හයේ පහර තුනක්. හයේ පහර 5.5ක් ගන්නවා. එහෙම කියන්න පුළුවන් 9.1ක් ගන්නවා. කියන්න පුළුවන්? බෑ. හයේ පහර ගණනක් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එහෙනම් හයේ පහර ගන්න පූර්ණ සංඛ්‍යාමය අගයක් නම් මෙන්න මේ A කියලා ඉන්නේ හයේ පහර ගණන නම් ඒක අනිවාර්යෙන් වෙන්න ඕන 9.1කට වඩා අඩු අගයන්නේ. 9.1ට වඩා අඩුවෙන් තියෙන පූර්ණ සංඛ්‍යාමය අගය කීයද? 9නේ. 9නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතනදී උපරිම හයේ පහර ගන්න පරාජය වූ කණ්ඩායම ගැසූ උපරිම හයේ පහර ගණන සමානයි 9. සරි. පොඩි දෙයක් කියන්න ඕන. මේ මෙතනදී ඔයා පුළුවන් නම් ලියනවා නම් හොඳයි. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාමය අගයක් වෙන්න ඕනේ. හරි. ඒතර ඔයා මේක ලියන්න කලින් මෙතනින් පස්සේ ඔයා ලියනවා නම් මෙන්න මේක හොඳයි. මොකද්ද? ඒ අනු ගණනක් වෙවි. එහෙම නැත්නම් හයේ පහර ගණන බැවින් එය පූර්ණ අගයක් විය යුතු නිසා ඊට පස්සේ ලියන්න මේක පරාජය වූ කණ්ඩායම ගැසූ උපරිම හයේ පහර ගණන සමානයි 9යි කියලා. එහෙම ලියනවා නම් ගොඩක් හොඳයි.